Mashi subscribe channel. Hello ළමයි. ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් යති කියලා. ඉතින් අද වෙසක් පොය දවස. වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. අද අපි කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා බලන්න. මේ නම් වෙසක් එකට දවස් 3-4කට කලින් කඩෙන් කූඩු ගෙනල්ලා තමයි යලෙව්වේ. මොකද උණ බට වලින් කූඩු හදන්න කාලයක් යනවනේ. අපි කූඩු වලවන්න ගනිද්දි වෙලාව 8ට විතර ඇති. මේ වෙලාවේ හොඳට බඩගින්නින් හිටියේ. නන්දරාගේ ගෙදරින් අපිට කෑම එකක් කියවලා තිබ්බා. ඒකත් කාලා අපි කූඩු වලවන්න පටන් ගමුද්දි. දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ කඩේ ලස්සනට හදලා සරසලා තියෙන කූඩු එල්ලන්නනේ. ඒක ඉතින් ලේසි. ඒ වුණාට අපිට පොඩි කාලේ ඉඳලා අම්මලා පුරුදු කරලා තියෙන්නේ ඒක කූඩුවක් හරි ගෙදර හදන්න ඕන කියලානේ. ඉතින් මමත් විශ්වාස කරන දෙයක් තමයි අපි අදහන ආගම වෙනුවෙන් අවුරුද්දකට සැරයක් ලබන උතුම් වෙසක් පොයේ දිනයට ගෙදර සරසන එකත් පිනක් කියන එක. අපේ පූස් බබා එක තමයි ඉතින් මේ වැඩේ කරන්න බැරි පේනවනේ දෙනවද? පුංචි කාලේ ඉඳලා මම කැමති මාස කීපයක් තියෙනවා. අවුරුදු මාසෙට වෙසක් පොසොන් ආයමත් බෞද්ධ ආගමික උනත් නත්තල් මාසෙට කැමති. මේ මාස ටිකට මම පුදුම තරම් ආසයි. ඔයාලත් එහෙමද? මේ කෝඩවල වද්දි මට හිතෙන දෙයක් තමයි මේ වගේ එක තැනක ඉඳගෙන ඒකාකාරීව කරන වැඩවලට අපි කොච්චර කම්මැලි වෙලාද කියන එක. වෙසක් කූඩු අලවනවා කියන එකත් ගොඩක් ඉවසීමෙන් නිර්මාණාත්මකව කරන්න ඕන වැඩක් තමයි. අපි පුරුදු වෙලා ඉන්නේ ඕනම වැඩක් ඉක්මනට ඉවර කරලා දාන්නනේ. ඒනට වෙසක් කූඩු හදන එක නම් අවසාන වෙනකම් ඉවසීම තියෙන්න ඕන. දැන් නම් කුඩු හදලා ඉවරයි. දැන් වෙලාව 10:00 විතර වෙලා. බලන්න සෝෆා එකේ පූස් බබා හොඳටම නිදි. ඔන්න අද තමයි මයි 30 වෙසක් පොය දවස. උදේම අවදි වෙලා හොඳ වොෂ් එකක් දාගෙන විත් බුදුන් වදින්න තමයි මේ හදන්නේ. අම්මා උදේට කිරිබත් උයලා තිබුණේ. ඉතින් කිරි ආහාර ගිලන් පස්සේ හැමත් පූජා කරලා වෙනද වගේ නැතෝ ගාථා ඔක්කොම කියලා බුදුන් වැන්දා. ඒ වගේ බුදුන් ඇදලා දවස පටන් ගත්තම හිතට මාරම සැනසීමක් දැනෙන්නේ. මම ගොඩක් හිතන දෙයක් තමයි මොකක් හරි හේතුවෙන් බුදුන් වදින්න බැරි වුණොත් ඒ දවස මට හරි නෑ වගේ. දැන් වෙලාව උදේ 10:42යි. අපි මේ ලේස්තරයිනේ බෙලියත් යන්න මෑලගේ ගෙදර. ඔන්න යාලා ගෙදර ඇවිත් ඉන්නේ. වීඩියෝ නම් ගන්න බැරි වුණා. අම්මත් එක්ක කය අතාගෙන ඉතින් දන්නවනේ. මේ දැනුත් කතාව තමයි. මෙච්චර දන්සල් පහු කරගෙන යනවා පොල්ම වැඩි පොල්ම ඉන්න බෑ. අල්කමීක එක දන්සලකවත් නතර කිරී නැහැ. ඔන්න අවසානයේ අපේ ගෙවල් ළඟ හන්දියේ දන්සල හදුන අයිචොක් ඒකෙන් නම් මං ගිහිල්ලා අරගෙන ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වෙසක් දවස ගෙවුනේ. ආයෙමත් ඉක්මනින් වෙසක් අසිරිය part 2 වීඩියෝ එකක් ගේනවා.
තරම් හැම බලන්න යන්න තමයි හිතන් ඉන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන් කමෙන්ට් එකක් දාගෙන යන්න. පරිස්සමින් ඉන්න. එහෙනම් බුදු සරණයි. බයි බයි.